අද මම තව පොඩි කොටස් කීපයක් විතරයි කරන්නේ. ව්‍යාප්ති වර්ග මේ අහන්න. අද උගන්වන දේවල් ටික මොනවද? ව්‍යාප්ති වර්ග තුනක් තියෙනවා නේ. අහන්න. අපි තවදී හරි චූටි කොටසක් කරන්නේ හරි. ව්‍යාප්ති වර්ග තුනක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේ ප්‍රතිශතක දශමක චතුර්ථක කියලා තියෙනවා. මේක නම් ඔයාලා අහලා චතුර්ථක අන්තර් චතුර්ථක පරාසය Q1 Q3 ඒ ඔය තිබ්බා නෑ කියන්න බෑ. හරි අන්තර් චතුර්ථක වල. ඒක කොටස් දෙකක් යටතේ මතක ගන්න හරි. ප්‍රතිශතක දශමක චතුර්ථක ඒ කොටස් දෙකක් යටතේ තියෙනවා මොනවද? සමූහිත දත්ත වලටයි තව මොනවද? අසමූහිත දත්ත. අද මම ඔච්චරයි කරන්නේ. හරි තේරුණා? අද කරන්න මොනවද? ව්‍යාප්ති කියන එක කරනවා. මෙන්න මේ ටික කරනවා මේක කරනවා මම අර මෙච්චර කල් උගන්වපු ඒවායි මේවායි ඔක්කොම එකතු කරලා ගණන් හදනවා. තේරුණාද? හරි සම්පූර්ණ වෙලාව අරගෙන ගණන් හදලා මේක හොඳට ප්‍රැක්ටිස් කරගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ මම ඉතින් හරියට කරන්නේ. හරි ඊට පස්සේ තියෙනවා තව ඉතිරතාව කියලා තියෙනවා සම්මත අපගමනය කියලා තියෙනවා. ඉසඩ් අගය කියලා තියෙනවා. ඔන්න ඔය ටික කතා කරපුවම ඉවරයි. හරි තේරුණා? දැනට මේ ටික කරපුවම ඉතින් පාඩමේ 60ක් විතර ඉවරයි. හරි. තේරුණා? තව චූටි කොටස 60කටත් වැඩි ඉවරයි ඒ ටික කරපුවම. හරි. හරි. දැන් අහන්න. ව්‍යාප්ති වර්ග තුනක් තියෙනවා. මම මේක මතක තියාගෙන ඉන්නේ මෙන්න මෙහෙම. නේ? ඒක මතක තියාගෙන ඉන්න වෙනවා. මෙහෙම ව්‍යාප්ති වර්ග තුනක් තියෙනවා. එහෙනම් මෙන්න මෙහෙම තියෙන ව්‍යාප්ති වලට කියනවා සමමිතික ව්‍යාප්ති කියලා. මෙන්න මෙහෙම තියෙන ව්‍යාප්ති වලට කියනවා ධන කුටික ව්‍යාප්ති කියලා. මෙන්න මෙහෙම තියෙන ව්‍යාප්ති වලට කියනවා ඍණ කුටික ව්‍යාප්ති. මොනවද? ව්‍යාප්ති වර්ග කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද ව්‍යාප්ති වර්ග තුන? එහෙනම් ව්‍යාප්ති වර්ග කීයක් තියෙනවද? තුනක්. මොනවද? සමමිතික කතා කරපන්. මේක මතක තියාගන්න කොහොමද? කමන්න දාලා මම මොකක් කරගෙන කියනවා. හරි. ධන කුටික මේක මොකද්ද? ඍණ කුටික. ඕක මම මතක තියාගත්තේ මෙහෙම. මේ නිකන් වර්ගය වගේ කියලා තියෙන මේ පැත්තට. හරි. ඒකට මතක තියාගන්න ඕක. ධන කුටික කියන්නේ වල්ගේ දකුණු පැත්තට වගේ තියෙන එකට කියනවා මොකක්ද කියලා? ධන කුටික කියලා. වල්ගේ වම් පැත්තට තියෙන එකට කියනවා මොකක්ද කියලා? ඍණ කුටික කියලා කියනවා. හරි. හරි. ඒකට මම මේක මතක දැන් මේ වගේ ව්‍යවස්ථන මාතයයි මධ්‍යන්නයයි මධ්‍යස්ථය තුනම තියෙන එක තමයි. මොකද්ද? මාතයයි කියන්නේ මොකද්ද? මධ්‍යස්ථයයි මධ්‍යන්නයයි තුනම තියෙන එක. මේ වැඩිම වාර ගණනක් යන එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ නම් කවුද? මේ කවුද? මාතේ. මේකෙත් මේ කවුද? මාතේ. හරියටම මැද්දේ ඉන්න එක්කෙනාට කියනවා නමක් මොකද්ද? මැද්දේ ඉන්නාට කියනවා මධ්‍යස්ථය. මේකෙත් මැද්දේ ඉන්න එක්කෙනා මධ්‍යස්ථය. මෙන්න මේ පැත්තේ මධ්‍යස්ථය ඉන්නේ මේ පැත්තේ. මේකේ මධ්‍යස්ථය ඉන්නේ මේ පැත්තේ. තේරුණාද කියන්නේ? හරි. ඔහොමයි මම මතක තියාගන්න. මොනවද? සමමිතිකයි කතා කරපන්. මේ මොකද්ද? ධන කුටිකයි මේ කවුද? ඍණ කුටිකයි. ධන කුටිකයි නම් මතක තියාගන්න කොහොමද? වල්ගේ වගේ කෑල්ල දකුණට. ඍණ කුටිකයි නම් මොකද වෙන්නේ? වල්ගේ වගේ කෑල්ල වමට. හරි. ඊට පස්සේ මේ මේකේ මොකද වෙන්නේ? මාතය මේක මතක හිටනවා. මාතයයි මධ්‍යන්නයයි මධ්‍යස්ථය තුනම මොකද වෙන්නේ? නැත්නම් ඊට පස්සේ මේකේ මොකද වෙන්නේ? වැඩිම වාර ගණනක් තියෙන මෙතන මාතය, මේකේ මෙතන මාතය. දෙන්න හරි මැද්ද තියෙන්නේ කවුද? මධ්‍යස්ථය. දෙන්න හරි මැද්ද තියෙන්නේ කවුද? මධ්‍යස්ථය. ඉතින් දැන් මේ පැත්තට ඉවර නම් එහා පැත්තේ තියෙන්නේ කවුද? මධ්‍යන්නේ. මේක මේ පැත්තේ තියෙන්නේ මධ්‍ය. අපිට ගාණක් දීලා කියනවා ගොඩක් වෙලාවට කියනවා මෙන්න මේ ව්‍යාප්තියේ මාතය හොයන්න කියනවා. මධ්‍යන්නේ හොයන්න කියනවා. මධ්‍යස්ථය හොයන්න කියනවා. කියලා අහනවා මේක ධන කුටික ව්‍යාප්තියක්ද ඍණ කුටික ව්‍යාප්තියක්ද කියලා. ධන කුටිකයි කියලා පෙන්නන්නේ කොහොමද? මෙන්න මේකේ මධ්‍යන්නේ මධ්‍යස්ථය අඩු කරන්න. මධ්‍යන්නේ මධ්‍යස්ථය අඩු කරපුවම මොනවාගයක් ඉන්නවද? ධනාගයක් එනවා නම් ඒක මොකද වෙන්න ඕනේ? දැන් අයි මේ දුර වැඩි මේ දුර අඩුයි නේද? ඒතකොට මේකෙන් මේක අඩු කරපුවම මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් මේක ධනාගයක් එන්න. මධ්‍යයෙන් මේක මධ්‍යස්ථය අඩු කරොත් එහෙම මොනවාගයක් එන්නේ? ඍණාගයක් නේ. එහෙමවත් ඒකට කියන මොන ව්‍යාප්තියක් කියලා කියනවද? ඍණ කුටික ව්‍යාප්තියක් කියලා. පැහැදිලිද කියපුවේ? තේරුණා? ආයෙ මුලින් ඉඳලා කියනවා. අවසානව තමයි. ව්‍යාප්ති වර්ග කීයක් තියෙනවද? 3යි. මොනවද ව්‍යාප්ති වර්ග 3? කියන්නේ සමමිතිකයි කතා කරේ නැත්නම් ඉතින් ඔබ වෙන්නේ නැහැ. හරි මොනවද? ධන කුටිකයි ඍණ කුටිකයි. මට පාඩම් කරන්න වගේ අපි. හරිද? ඊට පස්සේ ඔය තුනම එකම තැන තියනවා නම් මොකද? මාතේ මධ්‍යන්නේ මධ්‍යස්ථය තුනම එකම තැන තියනවා නම් ඒක තියෙනවා සමමිතික ව්‍යාප්තිය. මම ඔක මතක තියාගෙන ඉන්නේ දකුණට වල්ගේ වගේ කියන්නේ දකුණට නම් ධන කුටිකය වල්ගේ වගේ කියන්නේ වමට නම් ඍණ කුටිකය. වැඩිම වාර ගණනක් ඉඳලා තියෙන දෙක මාතේ දෙකේම හරි මැද්දේ ඉන්නේ. මධ්‍යස්ථය අරගෙන අනිත් පැත්තේ මධ්‍යන්නේ මේක මේ පැත්තේ මධ්‍යය.
ධන කුටිකයි කියලා පෙන්වන්න ඕන නම් මොකද කරන්නේ? කාගෙන් කවුරු අඩු කරනවද? මේ ඒකත් මම මතක තියාගෙන ධන කුටි කියලා මොනවා කියලා පෙන්වන්න ඕනේ? ධන කියලා පෙන්වන්න ඕනේ. ධන කියලා පෙන්වන්න නම් මේක දිහා බලලා හිතනවා කාගෙන් කවුද අඩු කරන්නේ? මධ්‍යන්නේ මධ්‍යස්ථය අඩු කරන්න බෑ. එතකොට මොකද ඉන්නේ? ධන කුටිකයි කියලා එනවා. කොහෙන්ද මධ්‍යන්නේ මධ්‍යස්ථය? ඇයි හොයන්න හැටි කිව්වනේ මෙච්චර ලගර ඒවා හොයන්න හැටි නේද? තේරෙනවද? ඉස්සෙල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අරගෙත් කාගෙන් කවුරු අඩු කරනවා? මධ්‍යන්නේ මධ්‍යස්ථය අඩු කරනවා. ඊට පස්සේ මොකක්ද උත්තරයක් එනවද? ඍණ උත්තරයක් එනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඍණ කුටික. ඔය කතා ටික ලස්සන නෝට් එකේ තියන දැන් බලන්න කියවලා 2004 අවුරුද්දේ ගාන කරන්න පටන් ගත්තා. 2004 ඉඳන් ප්‍රශ්න කරුවා. මම විනාඩි 5ක් දෙන්නම් ඉස්සෙල්ලා කියවන්න. ඊට පස්සේ විනාඩි 10ක් දෙන්නම් ඊළඟ ගාන කරන්න. හරි මේ චූට ගන්න. ඉස්සෙල්ලාම ගානක් හදන්න කලින් මොකද්ද මුලින්ම බලන්න ඕනේ කියමු. ගානක් හදන්න කලින් පටන් ගන්නදී බලන්න ඕනේ මොකද්ද කියමු. මාතේ මධ්‍යන්නේ මධ්‍යස්ථය හොයන්න කලින් මොනවද බලන්න ඕනේ. ඒක සමූහිත ගානක්ද අසමූහිත ගානක්ද සංඛ්‍යාත ව්‍යාප්ති ගානක්ද කියලා බලන්න ඕනේ. තේරුණාද කියන්නේ? ඒ අනුව ගාන හදන විදිහ මොකද වෙන්නේ ඔක්කොම වෙනස් වෙනවා. තේරෙනවද? ඊට සමුච්චිතය ගහනවද සමුච්චිතය ගහන්නේ නැද්ද කියලා බලන්න. සමුච්චිත ගහන්නේ මොනවටද? සමුච්චිත ඒක ගහන්නේ මොනවටද? අර ඔක්කොගේම එකතුව ඕන වෙනේවට. ඒ කියන්නේ නෑ කවුරු හොයන්න තියෙන වෙලාවට. මධ්‍යස්ථය වගේ හොයන්න තියෙන වෙලාවට විතරයි මොකක් ගහන්නේ? සමුච්චිතයේ තීරුව ගන්න. නැත්නම් හල්ලත් එනයන් ගාන ගත්ත ගමන් පන්ති පාන්තරේ ගහනවා මධ්‍යගය ගහනවා හරි. එක්ස ඒක ගහනවා ඔක්කොම ගහන්නේ නැහැ හරිද? නැත්නම් සමහරලාට අහලා තියෙන මධ්‍යන්නේ ගහලා ඉවරයි සමුච්චිතයක්. මම මතකයිනේ මම කියලා කිව්වනේ එහෙම නැහැ කියලා තේරෙන්නේ. හරි. මම විනාඩි 5ක් දෙන ඉස්සර ඔය කියලා තියෙන කියව ගන්න කියවලා ඊළඟ විනාඩි 10 අරගෙන මේ ගන්න හදන්න.